ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අපේ QuickBook training series එකට. මම මාරසිංහ LK. මේ series එකේ අපි පියවරෙන් පියවරට QuickBook software එක සහ online version එක සහ QuickBook එකේ desktop version එක යන දෙකම professional accounting level එකට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි QuickBook lesson පළවෙනි වීඩියෝ එක යටතේ අපි QuickBook කියන්නේ මොකක්ද කියන මාතෘකාව යටතේ තමයි අපි අද කතා කරන්නේ. අපි ඉදිරි වීඩියෝ ලෙසන් වලදී අපි QuickBook එකේ සම්පූර්ණම වීඩියෝ සෙට් එකකින් QuickBook එකේ සම්පූර්ණම ආවරණය වෙන පරිදි financial statement report දක්වාම අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි එහෙනම් අපි අද පළවෙනි වීඩියෝ එකට යමු. Introduction of QuickBooks. මොකද්ද මේ QuickBooks කියන්නේ? QuickBook කියන්නේ ඇමරිකාවේ කම්පැනි එකක් හදලා තියෙන accounting software එකක්. හරිද? එතකොට එය especially small and medium business වලට ඇත්තටම හොඳ accounting system එකක්. මේ software එකෙන් ඔයාට ඔයාගේ business එකේ financial activity මුදල් හා ගණකාධිකාරී කටයුතු ඉතාමත් පහසුවෙන් කරගෙන යන්න පුළුවන්. හරිද? ඒ වගේම ඒවා කළමනාකරණය කරලා ඔයගලන්ට monthly financial statement ඒ ඔක්කොම හැම දෙයක්ම අපිට ඉක්මනින්ම මේ QuickBooks desktop online version හරහා කරගන්න පුළුවන්. හරිද? එතකොට QuickBook එකෙන් මොනවද මේ කරගන්න පුළුවන් දේවල්? හරිද? QuickBook එකෙන් අපිට ඉතාමත් පහසුවෙන් රෙකෝඩ් කරන්න පුළුවන් income and expense. ඒ කියන්නේ අපිට ආදායම් හා වියදම් සටහන් කරන්න පුළුවන්. හරිද? අපිට දෙවෙනි එක යටතේ ගත්තොත් අපිට invoice and estimates. ඒ කියන්නේ අපිට client ලට invoice quotations වගේ දේවල් හදන්න යවන්න balances check කරගන්න කොච්චරක් ගෙවිලා තියෙනවද අපිට හැම දෙයක්ම අපිට report සහ daily and weekly අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට accounts manage කරගෙන යන්න පුළුවන්. හරිද? එතකොට bank accounts, cash in hand එක, petty cash එක, bank accounts ටික වගේ reconcile කරන්න ඒ හැම දෙයක්ම කරගන්න පුළුවන්. එතකොට අපිට ඊට පස්සේ ගත්තොත් inventory account එකක්. ඒ කියන්නේ stock එක, ඔයාගේ quantity එක, value එක, ඒ වගේ අපිට ඒක control කරන්න පුළුවන්, පාලනය කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේකෙන් report generate කරන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ඔයාලට profit and loss එක, balance sheet එක, cash flow වගේ යන තවත් reports මම හිතන්නේ 40කට එහා තියෙනවා මේකේ. ඔයාලට client list එක වෙනම, ඔයාලට කොච්චරක් ගෙවිලා තියෙනවද මේ මාසේ ඉන්කම්, මේ හැමදේම ඔයාලට one by one මේ QuickBook එක හරහා ඉතාමත් පහසුවෙන්. ඒ කියන්නේ ඔයාලට accounting දැනුමක් නැති වුණත් මේ QuickBook system එක ඉගෙන ගත්තොත්, ඔයා beginner කෙනෙක් වුණත් මේ video series එකෙන් පස්සේ ඔයාලට QuickBook එක ඇත්තටම කොහොමද හරියටම use කරන්න කියන එක බලා ගන්න පුළුවන්. හරිද? එතකොට අපි මේ කතා කරපු QuickBook එකේ මොනවද මේ කරගන්න පුළුවන් දේවල් යටතේ මේ set එකම අපි one by one lesson වලින් ඉස්සරහට video series එකක් ගේනවා. අපිත් එක්ක දිගටම සම්බන්ධ වෙලා ඉන්න. එතකොට ඒ වගේම ඔයාලට ඔයාගේ ව්‍යාපාරයේ tax සහ payroll management එක, ඒ කියන්නේ ඔයාගේ income tax, payroll එක, VAT එක, මේ හැම දෙයක්ම මේක හරහා manage කරගන්න පුළුවන්. හරිද? එතකොට මේ QuickBook version වල versions කොටස් දෙකක් තියෙනවා. එතකොට QuickBook version වල main version දෙක තමයි අපේ QuickBook online. හරිද? මේක cloud based system එකක්. එතකොට QuickBooks desktop version එකකුත් තියෙනවා. ඒක offline version එකක්. එතකොට මේ දෙක තමයි QuickBook වලින් ප්‍රධානම තියෙන online version සහ desktop version එක. එතකොට ඒක install කරගන්න තියෙන desktop එකට අරක online Google හරහා අපිට log වෙන්න පුළුවන්. එතකොට මේ QuickBook online, හරිද? QuickBook online එක ඒක cloud based system එකක් කියලා දන්නවා. එතකොට අපිට ඒක ඉන්ටර්නෙට් එකෙන් ඕනම තැනකදී ඕනම වෙලාවකදී ඕනම browser එකකින් ඔයාගේ email එක ගහලා log වෙන්න පුළුවන්. මම lesson 2 එක යටතේ මේ introduction QuickBook video එකෙන් පස්සේ lesson 2 එකේ මම මේ QuickBook එකෙන් ඔයා මොන QuickBook එක තෝරගන්න ඕනේ. හැබැයි QuickBook online එකක් කරනකොට එතකොට monthly payment එකක් යනවා. එතකොට ඔයාලා වැඩියා හොඳ මොකද්ද QuickBook online එක තෝරගන්න එකද, QuickBook desktop එක තෝරගන්න, ඔයාගේ ව්‍යාපාර industry එක අනුව, category එක අනුව මොන QuickBook එකද තෝරගන්නේ කියන එක ඔයාලට මම idea එකක් next video එක අපි ඇත්තටම සාකච්ඡා කරමු. එතකොට මේ QuickBook online එකේ අපිට මේ එතකොට automatic backup එකක් කියන්නේ updates එනවා. online තියෙන හින්දා. එතකොට අපිට ඒක තවත් වාසියක් තියෙනවා අපිට mobile phone එකෙන්. mobile phone එකේ invoice එකක් ඒ වෙලාවට ටක් ගාලා කොහේ හරි ඉන්න ගමන් හදා ගන්න පුළුවන්. ඒ විදිහට අපිට මේ QuickBook එකේ online version එකෙන් වැඩ තියෙනවා. එතකොට මේ desktop version එක අපිට පුළුවන් computer එකට install කරන්න. හැබැයි මේකේ තියෙන වාසියක් තමයි අපිට මේක offline වැඩ කරන්න පුළුවන්. අරකට internet ඕනේ, අරක install කරාට පස්සේ offline වැඩ කරගෙන යන්න පුළුවන්. එතකොට මේක local desk එකට තමයි install වෙලා ඒකේ තමයි backup එකක් වෙන්නේ. එතකොට මේකේ මේ online version එකට වඩා හැබැයි මේකේ inventory ඉතාමත් fast. ඒ කියන්නේ ඔයා මේකේ online
තියෙන අපේ ඉන්වෙන්ටරියට වඩා ප්‍රොඩක්ට් ඇන්ඩ් සර්විස් වල වගේ ඉන්වෙන්ටරියට වඩා එතකොට මේ QuickBook desktop එකේ අපිට මේ ඉන්වෙන්ටරිය හුඟක් ෆාස්ට් එකට බලා ගන්න පුළුවන්. මම ඉස්සරහට ඔයාලට next lesson 2 එකේ QuickBook වගේ ඉන්ඩස්ට්‍රි අනුව අපි ඒක කතා කරමු. මම එතකොට ඔන්න ඔය කරුණු ඔයාලට පැහැදිලි කරන්නම්. එතකොට මේකේ හුඟක් ලොකු වාසිය තමයි ඔෆ්ලයින් එකේ one time license එකක් තමයි තියෙන්නේ. ඔයාලට එක සැරයක් ඔයා මේ track හරි මේ සල්ලි දීලා අපිට QuickBook desktop version එක ගන්න පුළුවන්. ඒක one time payment එකක්. ඔයාලට හැබැයි QuickBook online cloud base එක monthly payment එකක් කරනවා. මම එතකොට ඒකේ වාසිය අවාසිය next video එකත් එක්ක කතා කරන්නම්. එතකොට අපිට මේ QuickBook වලින් හුඟක්ම තියෙන වාසි තමයි ඇත්තටම අපිට මේක ෆ්‍රෙන්ඩ්ලි. ඒ කියන්නේ අපිට ඕන දෙයක් ටක් ගාලා ඉන්කම් ඔයාලට මේ පේනවා ඇති මෙතනින්. මම ඉස්සරහට මේ සිස්ටම් එක ඔයාලට සම්පූර්ණ ඕඩියෝ එකක් දෙනවා. පැහැදිලි කරනවා මේක හැම කැටගරි එකක්ම මේක ඉන්වොයිස් පාර්ට්, එක්ස්පෙන්ස් පාර්ට්, මැනේජ්මන්ට්, ඩිපොසිට් මේ හැම දෙයක්ම අපි කතා කරනවා. එතකොට මේක ඇත්තටම අපිට ෆ්‍රෙන්ඩ්ලි. හරිද? එතකොට අපිට ටයිම් එක සේව් කරනවා. මේ QuickBook එකෙන් අපිට ඉස්සර ඔයාලා දන්නවා ඇති ඇත්තටම අපි මේ පොත්වල තමයි ගිණුම් සටහන් කරගෙන ගියේ. ඒක ඇත්තටම අපේ කාලේ නාස්ති වෙනවා, ශ්‍රම දායකත්වය වැඩි, සේවක පිරිවැය වැඩි, සේවක වැටුප් අපි ගෙවන්න ඕනේ, සේවක මේක ඕනම කෙනෙක්ට අපිට මේ cloud based system එක කරා QuickBook එකෙන් ඉතාමත් පහසුවෙන් මෙතන expense හරහා අපිට මේ expense income හැම එකම categorize මේ track කරන්න පුළුවන්. එතකොට අපිට මේකේ financial accuracy එක වැඩි ඇත්තටම. එතකොට අපිට මේකේ reports මේ easy අපිට daily, weekly, monthly ඒ වගේ ටක් ගාලා එවලෙම අපිට report එකක් print කරගන්න පුළුවන්. manually අතින් හදන්න දෙයක් නැහැ. අපිට ඒක තමයි ප්‍රධානම වාසිය. එතකොට අපිට මේ ශ්‍රී ලංකන් බිස්නස් වල වාසිය තමයි අපිට මේක කෙලින්ම ඉතින් ඉන්කම් එක්ස්පෙන්ස් ට්‍රැකින් කරන්න පුළුවන්. හරිද? එතකොට ස්මෝල් බිස්නස් එකක් කරන වගේ කෙනෙක්ට ඇත්තට මේක ගොඩක් වාසි. මොකද ලෝ කොස්ට් එකක් යටතේ ඔයාට මේකේ ඉන්වොයිස් හදන්න, ඉන්වොයිස් පේඩ් ඒ හැමදේම ඔයාගේ බිස්නස් එක ග්‍රෝ කරගෙන යන්න පුළුවන්. එතකොට ඔයාට හැම නොලෙජ් එකක්ම මේකෙන් ගන්න පුළුවන්. මම ඉස්සරහට මේ lesson 2 එක යටතේ අපි QuickBook එක ඔයාගේ ඉන්ඩස්ට්‍රි අනුව කොහොමද තෝරගන්නේ කියන එක වීඩියෝ එකෙන් අපි හම්බෙමු. අපි ඊට පස්සේ ඒකෙන් කතා කරලා අපි next අපි QuickBook එකේ වැඩ පටන් ගමු. එහෙනම් එතකන් ආයිබෝවන්.